විදේශ ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීමවල මේ වසරේ ඔස්ට්‍රේලියානු බලපත්‍රය තවත් පහළට වැටී තිබෙනවා. 2025 හෙන්දි විදේශගමන් බලපත්‍ර දර්ශකයට අනුව ඔස්ට්‍රේලියානුවන්ට වීසා රහිතව රටවල් 185ක් වෙත ගමන් කළ හැකි බව සඳහන් වනවා. එමගින් ඔස්ට්‍රේලියාව පෝලන්තය මෝල්ටාව සහ චෙක් ජනරජය සමග ලෝකයේ 7 වන ස්ථානයේ රැඳී සිටිනවා. පසුගිය වසරේ ඔස්ට්‍රේලියානු විදේශගමන් බලපත්‍රය මගින් රටවල් 189කට වීසා රහිතව ගමන් කිරීමේ පහසුව සමග එය 6 වන ස්ථානයේ රැඳී තිබුණා. 2025 හෙන්ලි විදේශගමන් බලපත්‍ර දර්ශකයට අනුව ඉහළම ස්ථානයේ සිටින්නේ සිංගප්පූරුවයි. ඔවුන්ට වීසා රහිතව රටවල් 193ක් වෙත පිවිසිය හැකි වෙනවා. දකුණු කොරියාව දෙවන ස්ථානයටත් ජපානය තුන්වන ස්ථානයටත් පත්ව තිබෙනවා. ජර්මනිය, ඉතාලිය සහ ස්පාඤ්ඤය ඇතුළු යුරෝපීය රටවල් රැඳී සිටින්නේ සිව්වන ස්ථානයේ. එක්සත් ජනපදය වසර 20කට පසු පළමු වරට 12 වන ස්ථානයට පත්ව තිබෙනවා. එක්සත් ජනපදයේ වීසා රහිත ප්‍රවේශය දැන් රටවල් 180ක් පමණක් වන බවද සඳහන් වනවා. විශ්ලේෂකයන්ගේ අදහස වන්නේ වීසා ප්‍රතිපත්ති සහ ආරක්ෂක නීති දැඩිවීම මගින් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි.